සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි අද සූදානම් වෙමු හෙට දවසට අදාළ මඟ පෙන්වීමක් ඉෂ්ට දේවතාවන් වහන්සේලා හරහා ලබා ගන්න. ඉතින් කාඩ්පත් දෙකක් තෝරගන්න සිද්ධ වුණා. අපි බලමු මොනවද ලැබෙන මඟ පෙන්වීම කියලා. හෙට දවස ඔන්න ඔයාලගේ ජීවිතවල ඔයාලා විශේෂයෙන් සමහර විට සැලසුම් කරලා තියෙන්න පුළුවන්, නොකර තියෙන්න පුළුවන්. ඔයාලා හෙට දවසේ පොදු කටයුතු වෙනුවෙන් සමහර විට පින්කම් වෙනුවෙන් ඒ වගේ දානමය කටයුත්තක් වෙනුවෙන් වෙන් කිරීමක් කරලා තියෙනවද? ඒක ඔයාලා සමහර විට සමහර අය ටික කාලෙක ඉඳලා සැලසුම් කළ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා සමහර විට මාසයකට සැරයක් වගේ දෙන දානමය කටයුත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අහම්බෙන් ඔන්න හදිස්සියේ කරගන්න හදන පින් කටයුත්තක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම දේවල් කිහිපයක් හෙට දවස වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා කියලා මට පෙන්눔 කරනවා. ඒ වගේම ගොඩාක් දෙනෙක් හෙට දවසේ පොදු කටයුතු, පොදු සේවාවන් වල නිරත වෙයි. ඒ කියන්නේ Tamanට වගේම අනිත් අයට වැඩදායක අනිත් අයටත් එතනින් ප්‍රතිඵලයක් ලැබෙන විදිහේ අන්න ඒ වගේ වැඩ කටයුතු ගොඩක් හෙට සූදානම් වෙලා තියෙනවා. සමහර විට ඔබට බොහෝ විට ගෙදරින් එළියට යන්න සිද්ධ වෙන්න වැඩ කටයුතු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙනදත් යන්න පුළුවන්. නමුත් හෙට දවසේ ගෙදරින් පරිබාහිර වෙලා ගොඩාක් වෙලාවට වල රැඳෙන්න පුළුවන් එලි මහනේ. එහෙම නැත්නම් පිටස්තර තැන්වල. ඒ ගොඩක් දේවල් ඔයාලා මේ පවුලේ අය එක්ක වෙන්න පුළුවන්, සමහරට යහළු මිත්‍රයෝ එක්ක වෙන්න පුළුවන්, සමහරට අර ඔයාලා කලින් කිව්වා වගේ සැලසුම් කළ හෝ නොකළ සූදානම් කරගත්තු හදිස්සියෙම වුණත් ඒ වැඩ කටයුතු වෙනුවෙන් ඔයාලා කාලය එළිය තුල ගත කරනවා වෙන්න පුළුවන්. වැඩ කටයුතු අධික වෙන්න පුළුවන් හෙට දවසේ. සමහර විට ඔබ විසින් හෙට දවසේ නිවාඩුව ගත කරන්න සූදානම් කරා වුණත් ඔබට හදිස්සියේ වැඩ රාජකාරී බහුල වෙන්න පුළුවන් හෙට දවසේ. බොහොම ඉවසීමෙන් බොහොම උපේක්ෂාවෙන් මේ දේවල් කරගෙන යන්න කියලා ඕන ඉෂ්ට දේවතාවන් වහන්සේලා ඔබට මඟ පෙන්වීමක් කරන. ඒ වගේම කලබල වෙලා වැඩ කරන්න නම් යන්න එපා. මොකද කලබල වුණොත් එහෙම දන්නවනේ. එතකොට අර කරන වැඩේ කරගන්න විදිහකුත් නැති වෙනවා. සමහර විට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. ඒක නිසා තමන්ගේ ආරක්ෂාවත් ප්‍රදාන කොටගෙන අනිත් අයත් එක්ක සුහදව වැඩ කටයුතු වල නිරත වෙන්න. ඉතින් ඔයාලට වැඩ කටයුතු තුලින්ම සමහර විට ඔයාලට සතුට කියන එක හෙට දවසේ ලැබෙන්න පුළුවන්. ඒ සමාජශීලී කටයුතු, ඒ සුහදශීලීව කිරීම තුලින් ඔයාලට පුළුවන් ගොඩාක් සතුට කියන එක හෙට දවසේ භුක්ති විඳින්න. මොකද මේ දේවල් ගොඩාක් දේවල් ඔයාලා කරන්නේ යහපත් දේවල් සමාජයට කිරීමේ අරමුණින් සහ ඔයාලගේ සුහදත්වය සමහරට යාළුවෝන් එක්ක ඉන්නේ කාලේ වැඩි කරගන්න ඔයාලට හෙට දවස හොඳ දවසක් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙනවා හෙට දවස වෙනුවෙන් ඔයාලට මෙන්න මේ වගේ පණිවිඩයක්. හෙට දවස ඔයාලගේ ජීවිතවල ඔයාලා ගැඹුරු දේවල්, ඒ කියන්නේ ඔයාලා දැනගෙන ඉන්න දෙයක්, නමුත් ඒක අර ගොඩක් ගැඹුරින් ඔයාලට ඒ දේ ගැන අවබෝධයක් ලැබෙන්න පුළුවන් තත්ත්වයන් උදා වෙන්න පුළුවන්. සමහර විට හෙට දවසේ ඔබ ඒ දේ ඔබ දැනගෙන ඉන්න දෙයට වඩා ගොඩාක් ලොකු විදිහට හරි අවබෝධයක් ඇතුව යමක් දැකීම හෙට දවසේ ඔයාලට සිද්ධ වෙනවා. ඒක ඔයාලට ඒ දේ අත්විඳීම තුලින්ම මෙහෙම දෙයක් මම කලින් දැනගත්තා. හරි ඒක කියපු එක එහෙනම් මේක තමයි කියලා ඔයාලට මතක් වෙයි. හරිද? ඉතින් එහෙම දෙයක් හෙට දවසේ සිද්ධ වෙනවා. යම් දේවල් ගැන ඔයාලා හිතාගෙන හිටියට වඩා ලොකු අවබෝධයක් ලැබෙනවා. එතකොට ඒක සමහරට ඔයාගේ ජීවිතය සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. සමහර රෝගාබාධ සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. සමහර විට තව කෙනෙකුගේ ජීවිතයක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. සමහරට කෙනෙකුගේ අධ්‍යාපන මට්ටමක් ගැන, සමහරට කෙනෙකුගේ ජීවිතයේ යම් අත්දැකීම් ඔයාලා එක්ක හුවමාරු කර ගැනීමක් කියන මෙන්න මේ වගේ නොයෙක් විදිහෙන් හෙට දවසේ ඔයාලගේ ජීවිතේ යම් විශේෂ අවබෝධයක් ලැබෙන දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. මෙතනදී ඒක පෙන්වන්නේ අර දේක ප්‍රතිබිම්බය අපි දැක්කට ඇත්තට මේක අපි දකින දේ නෙවෙයි කියලා සමහර තැන්වල ඔප්පු වෙන දේවල් තියෙනවා. ඉතින් හෙට ඒ වගේ දෙයක් මම අර කලින් කිව්වා වගේ ඔප්පු වීමේ හැකියාවක් තියෙනවා. සමහර විට ඒක නිසා ඔයා ජීවිතේ ගොඩක් ගැඹුරු අවබෝධයක් ලබන්න පුළුවන්. ඒක කලකිරීමක් නෙවෙයි. නමුත් ඔයා ගොඩාක් ලොකු අවබෝධයක් ලබන සමහර විට මිනිසුන් ගැන වෙන්න පුළුවන්. සමහර විට ඔයා ආශ්‍රය කරන අය ගැන වෙන්න පුළුවන්. ළඟම කෙනෙක් ගැන වෙන්න පුළුවන්. සමහරට ඔයා නොහිතන පැතිකඩයක් ඔයාගේ ජීවිතේ ඔයා
හෙට දවසේ හොයා ගන්නවා වෙන්න පුළුවන්. ඒක සිද්ධ වෙනවත් එක්ක ඔයා ජීවිතේ අර ගොඩක් ලොකු ශක්තිමත් භාවයක් ලබනවා. මේ දේවල් මෙහෙම වෙනවද? ඔව් එහෙම වෙන්න පුළුවන් කියන දේ නිතැතින්ම ඔයාට දැනේවි. ඔයා හිතන්න ගනීවි මීට වඩා මම ශක්තිමත් වෙන්න ඕනි කියන එක, යම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕනි කොහොමද කියන එක ගැන හෙට දවසේ ඔයා ගැඹුරු අවබෝධයක් ගනීවි. හෙට දවසේ සිද්ධ වෙන යම් දේවල් එක්ක. ඉතින් හෙට දවසේ අනිවාර්යෙන් ශක්තිමත් වෙන දවසක්. ඔයා ගොඩාක් සතුටින් ඉන්න දවසක්. හැබැයි ඔයා ජීවිතේ යම් ලබන අවබෝධයන් එක්ක ඔයා ජීවිතය තුළ ගොඩාක් ගැඹුරු අවබෝධයක් හෙට දවසේ ලබා ගන්නවා. මේ දේවල් ඔයාගේ ජීවිතේ ඔයා හිතන්න ඔයා මොන තරම් සමහරට දුක් විඳ කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා ගොඩාක් ජොලිය සමාජශීලීව අන්න එහෙම ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වෙතත් අපිට අපේ ජීවිතවල යම් අවස්ථාවල් වල එනවනේ යම් තීන්දුව තනියම ගන්න සිද්ධ වෙන. ඉතින් හෙට දවසෙත් ඔයා ඒ වගේ ලොකු තීරණයන් එක ඔයාගේ ජීවිතේ යම් දේවල් වෙනස් කරගන්න පුළුවන්, යම් අවබෝධයන් ලබන්න පුළුවන්. ඒකයි මම කිව්වේ හෙට දවස වලට ගොඩක් විශේෂයි. ඉතින් හෙට දවස වලට ලොකු අභියෝගයක් එන්න පුළුවන්. ඔයා කලින් මේ දේට සූදානම් වෙන්න. කලින් ඒ දේවල් වලට සැලසුම් එක්ක සූදානම් වෙන්න. හෙට දවසට ඔයා ශක්තිමත්ව මුහුණ දෙන්න. කිසිම බයක් තැති ගැනීමක් ඇති කරගන්න එපා. හෙට දවසේ ඔය ආදරෙන් පටන් ගන්න. මොකද අපේ ජීවිතයේ හැම දවසක්ම එළඹෙන්නේ අපිට විවිධාකාර අභියෝග ප්‍රශ්න ගැටලු එක්ක. ඒ ජීවිතේ ගෙවන්න ඕනේ අපි. මොකද අපිට හම්බුන මේ ජීවිතේ අපි කොච්චරක් දුරට සාර්ථක වෙනවද කියන එක තීරණය වෙන්නේ අපි අපේ ජීවිතේට කොච්චරනම් සාර්ථකව සලකනවද, මේ ජීවිතේට කොච්චරනම් අපි සාධාරණයක් ඉෂ්ට කරනවද කියන එක මතයි. හරිද? ඒ හින්දා ඔයාගේ ජීවිතේට පිළිතුරු දෙන්න ඕනේ ඔයා. ඒ හින්දා ඒ ජීවිතය ලස්සනට බලාගන්න වගකීම ඔයාගේ. හෙට දවසත් ඒ වගේ දවසක්. ඉතින් ඔයාලට සුබ දවසක්. මේ කියන ටික ඔයාලා හැමෝම අහගෙන උන්න නම් ඔයාලගේ ජීවිතේ සුබම වෙන්න ඕනේ. යහපතක්ම වේවා.